Hi guys, ඉතින් ඔයාලට කොහොමද මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේක තමයි ආදි vlog ගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් මම අද නම් vlog එකක් ඉදලා ගොඩක් දේවල් ගන්න හිතාගෙන මම අද හිතන් ඉන්නේ අපි ගම් පැත්තේ පොඩ් travel එකක් දාලා පොඩ්ඩක් හිමි ඇවිදලා පොඩි රෙස්ට් එකක් එහෙම අරන් පොඩ්ඩක් ගස් කොළන් යට ඉඳගෙන ඔයාලට ගම් පොඩ්ඩක් පෙන්නලා අන්න ඒ වගේ පොඩි නිකන් ලාවට පොඩි ෆන්ක්ෂන් වීඩියෝ එකක් කරන්න. ඉතින් වීඩියෝ එකේ සෙට් මම පේනවානේ වටේ මොන වගේද කියලා මේ ගස් කොළන් වලින් පිරීලා. ඉතින් ඔයාලා හිතන්නේ මේ කොහේ කියලාද? ඇත්තටම කිව්වොත් මේ උතුරු මැද ඒ කියන්නේ වියලි කලාපේ පොළොන්නරුවේ. ඉතින් ගොඩක් අය වියලි කලාපේ කියද්දි මතක් වෙන්නේ මොකද්ද? නිකන් කටු තියෙන ගස් ගොඩක් එක්ක නිකන් කාන්තාර සීන් යන්නේ. ඇත්තටම කිව්වොත් ගොඩක් ඒක ඒ වගේ නෑ. ඒ කියන්නේ ඒක හත්පසින්ම වෙනස්. ඒ කියන්නේ ඒක හිතන් ඉන්න විදිහට නෙමෙයි ගොඩක් තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පොඩි කාලයක් එනවා. ඒකෙදිත් එච්චරම එහෙම වෙන්නේ නෑ. ඒ කියන්නේ ඕගස්ට් වලදී වගේ ටික මේක වෙනස් වෙලා ගස් කොළන් එහෙම වේලිලා යනවා. හැබැයි එච්චර මෙහෙම වෙන්නේ නැහැ ඉතින්. දැන් පේනවනේ මේ දවස්වල මේ වහිනවා. ඉතින් පේනවනේ මේ වටේ කොළ පාට තියෙන මම කැමරාවේ පොඩි අවුලක් තියෙනවා ගණන් ගන්න එපා. මේ පේනවනේ කොළ පාට මේ මම දැන් මේ ඉන්නේ අඹ ගස් තියෙන පාරක් හරිය මේ අපේ අතම්මලා ගෙවල් වල ටිකක් පල්ලෙහෙන් මේ. ඉතින් මේ හරිය ගොඩක් කුඹුරු හැම තියෙනවා. මම ටිකක් පෙන්නන්නම්. මේ හරිය පොඩි කන්දක් වගේ එකක් තියෙනවා. නිකන් එතන පස් ගොඩක් ගොඩ ගහලා නිකන් ගැටියක් වගේ තියෙන්නේ. මං ඉතින් අත්තම්මලා ගෙදරදී හැමදාම වගේ මේ පැත්තට එනවා. ඉන්න මං ඔයාලට පෙන්නන්නම් මේක උඩින් ගත්තාම මේක වටේ මොන වගේ දර්ශනයක්ද තියෙන්නේ කියලා. මගේ කැමරාවේ නම් ඇත්තටම කිව්වොත් අවුල් වගේක් තියෙනවා. ඒ කියන්නේ නිකන් මේක ටික බොඳයි අපැහැදිලි. ඒවා එච්චර ගණන් ගන්න එපා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලා මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් subscribe පාරකුත් දීලා මට පොඩි සබ් එකක් දෙන්න. අවුනම් ටිකක් තදයි. ඉතින් කන්න දෙයක් නැහැ. මම මේ වීඩියෝ ක්ලිප් එක ගන්නවා. මේ ඔයාලට පේනවනේ නිකන් පිටිපස්සේ මේ කුඹුර වල නම් දැන් ගෝයන් කපලා තියෙන්නේ මේ බලන්නකෝ. අර ඈතින් කඳු ගැටි ටික පේනවා. මොනතරම් මනරම් දර්ශනයක්ද? ඔක්කොම හොඳයි. හරිද? මේ පොඩි අවුලකට තියන්නේ මාර අවුවක් කියන්නේ මේ දවස්වල. අම්බෝ වහිනවා වගේ නම පාට්ට අවුවක්. වහින ගත්තා වහිනවා කියන්නේ එසේ මෙසේ වැහිලා නෙමෙයි මාර වැහිල්ලක් වහින්නේ. මේ බලන්න මේ මම මේවා ටිකක් මේ කුඩින් ගන්න නෑ මේ ගැට වගේ කුඩි දැන් අර ඔය පැත්තේ තනි කර අර හෙට යනකම්ම කුඹුරු තියෙන්නේල අර අතන නම් අර පේන්නේ මේ පැලක් නෙමෙයි ඒක එතන ගණදෙවි ගෝවිලා තියෙන්නේ මේ කොළ පාටට තියෙන කාලයක් එනවා මේ ඔක්කොම කහම කහ පාට වෙලා යනවා මාර අවුවන්නේ තියෙන්නේ මේ දවස්වල. ඉතින් ඔයාලට මම පොඩි දෙයක් පෙන්නන්නම්. හරිද? මේ හරිය තියෙනවා නිකන් පොඩි වලක්. ඒ පොඩි කිව්වට පොඩිමත් නෑ. එහෙන ගැඹුරු ඒ වල. ඕක අපේ මේ ෆාම් එකක් තියෙනවා. මේ ෆාම් එකේ අයිතිකාරය මාමා කරන්නේ ඈ. එයාගේ මෙතන එයා මෙතන මාළු හදන්නේ. කියන්නේ විල් වල ඉන්න මුකුත් නෑ මාළු జాතියක් ගෙනහලා මෙන්න මේකේ දාලා ඉන්නවා. ඉන්න මම ඔයාලට පෙන්නන්නම් ඈ. ළඟින් අරන් පෙන්නන්නම් වෙන්න මෙතන. මේක තමයි මම අර කිව්ව ගැට්ට හැම පොඩියට පෙන්වන්නට ඕක ටිකක් ලොකුයි. ඉන්න වෙම් මෙතන තියෙන්නේ පේන්නේ හරියට මේකේ මාළු නම් පේන්නේ නැහැ. මම පුළුවන් වුණත් ළඟ ෂොට් එකක් කරන් පෙන්නන්නම් ඈ. මේක මේ එළවලු දාලා ගිහලා තියෙන්නේ දැන් මාළුන්ට කන්න. පැටවු ඉන්නවා. මම ඒකට ඊට මාස 3කට විතර කලින් ඉද්දි නම් මෙහෙම චූටියට පැටවු හිටියේ නැහැ. මම පුළුවන් වුණත් අර හරි එළවලු ගොඩක් තියෙනවා. ළඟින් ෂොට් එකක් කරන් පෙන්නන්න පුළුවන් වුණොත් අර අතන පේනවාද අර වටක ගිඩියකව හෙල්ලෙනා නේ. ඔය උතන එහෙන ලොකු මාළු දෙන්නෙක් ඉන්නවා. නිකන් කොරලි වගේ නිකන්. මේ පේන්නේ නැහැ. මේ ජරා එළවලු දාලා තියෙන මෙන්න මේකට මේ මාළුන්ට කන්න සත්තුන්ට උනත් කන්න දෙනවනම් හොඳ කැම ටිකක් දෙන්න ඕනේ. ඉතින් අනේ මන්ද. මාළු නම් කැමති ඇති ඒකට. ඉතින් මේ පොළොන්නරුවේ මගුල් දමන කියන ගම ඔය පේනවනේ අර කඳු ගැටි මේ වටේටම තියෙනවා. මේ අර පොල්ගස් ගොඩක් පෙන්නේ ඒක තමයි මම අර කිව්ව ෆාම් එක. ඉතින් කිසිම ආරාධනයක් නැතුව විශේෂිත අමුත්තෙකුත් ඇවිල්ලා ඉන්න. ඉතින් පොර කොහේ ඉඳන් ආවද දන්නේ නැහැ. නැත්තම් මම පොර හිටපු තැනට ආවද දන්නෙත් නැහැ. මේ ඩයල් එක දැන් එකපාරට මෙතන ඉඳලා තමයි මට හම්ුනේ ඉන්න මම පෙන්නන්න අති විශේෂ ආරාධිත අමුත්ත මෙයා තමයි. මචං කොහොම සැපේ ඉන්නවා කාලා බීලා ඈ? ඔක්ක සහෝදරයා ඌ ගාවට ගොඩක් නෑ යන්න හොඳ නෑ ඩයල් එක ගැට ගහලා ඉන්නේ. තව ටිකක් ඉස්සරහට ගියොත් නායින්නවා ෂුවර්. ඉන්න මං ඔයාලට ඉස්සරහට තව ඉස්සරහ වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට මං දාන්නම් තව ටිකකින්. වීඩියෝ එක අවසානට මං ඔක්කොම මේ වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් මේ පැත්ත මොන වගේද කියලා. ඉතින් ඔයාලට පේනවනේ. වියලි කලාපි වඩ ඉතින් වියලිමත් නෑ.
මේ බලන්නකො මේ අඹ ගස් මේ කොච්චර සරුවට හැදිලා තියෙනවද කාලයක් යනවා මේ වගේ නිකන් බල්බ් දාලා වගේ ආයි ගිටි හැදෙන්නේ නේ අර තනි කොළ පාටට තියෙන්නේ තනි කර තන කොල්ලමයි තියෙන්නේ මේ වගේ තැනකට වෙලා ඉතින් පැයක් විතර ඉන්නවා කියන්නේ ඔළුවට මාර නිදහසක් එන්නේ සීතල තියනවා මෙතන සුපිරියටම කොච්චර රස්නේ වුණත් මේ යටට ඇවිල්ලා පොඩි පික්නික් එකකට වගේ ආයි ඉතින් මෙතෙන්ට ආවන සැපේ ඉන්නද පුළුවන් සුපිරි දැන් නම් ඉතින් මේ අඹ හැදීගෙන එන කාලේ මට එක ගෙඩි අඹේ මෙතන තියෙනවා මේ ඒක මොකෙක් හරි රිලෙවෙක් කාලා දාලා බිම මම හිතන්නේ දඬුලෙන්නු වෙන්නයි මෙහෙ මාර විදිහට දඬුලෙන්නු මීමින්නෝ ඒ වගේ සත්තු ඉතින් හොඳයි ඉන්න එක හැබැයි ඉතින් වැඩේ කියන්නේ මෙහෙ වගාව අපේ ලොකු තාත්තා පොඩි වගාවක් තියෙනවා හරි මං ඉස්සරහට පෙන්නන්න වීඩියෝ වල ඒ වගාව කරන්න ඉතින් රැට අමාරුයි ලොකු තාත්තා වග්ගඩුව අමාරුව තියෙනවා හැමදාම ගිහිල්ලා කියන්නේ හැමදාම නෙමෙයි දවස් 4කට සැරයක් යනවා ලේ මාරු ගන්න ලේ මාරු කරලා ඉතින් ඊයේ රෑ ආවේ ඊයේ ඉතින් සාමාන්‍ය රෑ 12 විතර නිකන් ඇහැරගෙන ඉන්නවා ඉතින් වතුර බොන්න බෑ වතුර බොන්න එපා කියලා තියෙන්නේ දවසකට මිලිලීටර් 100ක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් කොහෙ තමයි බොන්න තියෙන්නේ ඉතින් ආයේ රෑ වෙනකන් එහෙම ඇහැරලා ඉන්නවා කියන්නේ දවසකට වතුර මිලිලීටර් 100ක් විතර බීලා හිතන්නකො කොච්චර අමාරුවක්ද කියලා අම්බෝ ගයිස් දැන් නම් මාර මහන්සියක් තියෙනවා මම දැන් මේක දිග ඇවිදිනවා ආයි පාදලා ඉන්නේ මම දැන් පොඩ්ඩක් යනවා මේ දැන් මං ඇවිල්ලා ඉන්නේ මේ පැත්තේ මොන පැත්තද මේ බස්නාහිර පැත්තට ඇවිල්ලා ඉන්නේ කියන්නේ කෙලින්ම ඉර බහින පැත්තෙන් තමයි මේ ඉන්නේ දැන් කෙලින්ම නැගෙනහිර පැත්තට පොඩි ටුවර් එකක් යන්නේ ඒ පැත්ත කියනවා නම් මාරම ලස්සනක් තියෙන්නේ ඒ කියන්නේ මෙහෙටත් වඩා මාර කලර්ෆුල් පැත්තක් දැන් අර නැගෙනහිර කියන්නේ නැගෙනහිරක් නෙමෙයි මෙන්න මේ පොඩ්ඩක් මෙහෙන් එහා පැත්තේ මේ ගෙවල් ටික දැන් මේ මං ඉන්න ගෙවල් වලට පිටිපස්සෙන් ගෙවල් ටිකට ඉස්සරහෙන් පාර තියෙනවා පාරට එහා පැත්තෙන් තව ගෙවල් ටිකක් තියෙනවා ඒ ගෙවල් වලට පිටිපස්සෙන් ආයෙත් කුඹුරු තියෙනවා ඉතින් මේක ගෝයන් කපන්න කලින් නම් මාරම ලස්සනයි කියන්නේ ඒක අනිවාර්යෙන් බලන්න වටින දර්ශනයක් මං ඉස්සරහට පුළුවන් වුණොත් ඒ කියන්නේ කුඹුරු වැඩ ගැන vlog ටිකක් කරනවා මට ඒක වෙලාව හම්බුනොත් තමයි දැන් මං කකුල කැඩලා දවස් ගාණක් ගෙදර හිටියා මගේ channel එකට වීඩියෝ දාන්නත් බැරි වුණා දැන් නම් කකුල ටිකක් හොඳයි ඉතින් මං ඉස්සරහට හිතන් ඉන්නවා තව මේ වගේ vlog එන්න එහෙනම් අපි යන් අපේ අනිත් පැත්තට එහෙනම් ඒ පැත්තේදී හම්බෙමු ඉතින් මං ඔයාලට කිව්වනේ අපේ ලොකු තාත්තා පොඩි වගාවක් කරනවා කියලා ඉතින් මේ හරිය තියෙන මේ බටු තාම මේ වගේ පළදාව ගන්න තරම් නම් සරුවට හැදිලා නෑ ඉතින් මේ දෙලුම් ගහ මේ සුදු දෙලුම් අවුරුදු ගාණක් මෙන්න මේ දෙලුම් ගහ ගොඩක් වරන මේකෙන් අපි අවුරුදු ගාණක් කාලා තියෙනවා මම පොඩි කාලේ ඉඳන් දෙලුම් ගහවා මේ තිබ්බඩු ගහක් මේ වගේ තව තියෙනවා මේ නම් මොනවද දන්නෙත් නෑ මම නම් දන්නෙත් නෑ කාර්විල වැල්ලේ වල තියෙනවා මේ මඤ්ඤොක්කා මේ මඤ්ඤොක්කා නම් ගොඩක් මහා පරිමාණයක නෑ මේ පලාවන් ගෙම මේ මඤ්ඤොක්කා ගහක් මේකේ මේ තනිකර කරවිල වැල්ලේ වල තියෙන්නේ මේ සමා වෙන්න ඕනේ මේක මේ මගේ වීඩියෝ ගොඩක් පැහැදිලි නෑ මේ ටිකට එනකම්ම තියෙනවා ඉතින් මේවා කිසි වසවිස ගන්න නැතුව තමයි හදන්නේ ඉතින් මේ කෙහෙල් ගස් තියෙනවා මේ තව අර පැත්තේ ගත්තොත් ඒ පැත්තේ තනිකරම කෙසෙල් තියෙන්නේ ඉතින් ඔය උඩින් පේන්නේ අපි අත්තම්මලා ගෙදර මේ පෝල් ගස් මේ වටේටම තියෙනවා අද නවහින දෙප්පක් තියෙනවා වහිද්ද කියලා හරියටම ෂූරුත් නෑ ඉතින් මේකට ගොඩක්ම ප්‍රධාන ජල මූල ආශ්‍රය වෙන්නේ ඇලෙන් වතුර එන්නේ නැති දවස් වලට ඉතින් ලින්දෙන් තමයි වතුර ගන්න. මෙහෙ කියන්නේ අමතකුණා මෙහෙ තියෙනවා ලින්දක්. මෙහෙ ටැප් ලයින් වලින් නෙමෙයි වතුර එන්නේ. එතකොට බොණ්ඩ වතුර කියන්නේ නල ලින්දක් තියෙනවා. මං ඉස්සරහා එන වීඩියෝ වලදී නල ලින්ද ගේන්නම්. ඉතින් මේ තියෙන්නේ අපි අත්තම්මලා ගෙදර. එහා පැත්තෙත් ඔය දලගහල් තියෙන පැත්තෙන් එහා පැත්තෙත් තනිකර තියෙන වගාව මං ඉස්සරහා මේ විකුණන්න මෙතන දාලා තියෙන මල් ඒ කියන්නේ ගොඩ මහා පරිමාණයේ විකුණන වැඩේ නම් කෙරෙන්නේ නැහැ. මේ මල් මේ කොම් මේ විකුණන්න දාලා තියෙන මල් මේ ආයිත් මේ පැත්තෙන් වගාව මේ මං ඉස්සෙල්ලා පෙන්නපු වගාව ඔන්න මේක තමයි මං කිව්වා අර අනිත් සයිඩ් එක හරිද මං හිතුව තරම් නම් හොඳට නෑ හැබැයි ගෝයන් කපලා මේ පැත්තේ නැත්තම් මීට වඩා මාර ලස්සන මේක ඇත්තටම පට්ට ලස්සන තියෙන මේ හරිය දැන් ඉතින් පොඩ්ඩක් ඇවිදගෙන යන් ඉස්සරහා මං අර කිව්වා මේ ඉස්සරහා මාළු මේක පෙන්නපු මේ ෆාම් එක පෙන්නන්න පුළුවන් මට මේ හරින් හරිද ඒ වගේම ආය නම් කියන්න දෙයක් නැහැ. තව ටිකක් ඉස්සරහෙන් හම්බෙමු. ආය තව පොඩි යාළුවෙක් ඉන්නා මෙන්න මේ හරියේ මම නිකන් හම්බෙන් වගේ දැක්කේ. යාගේ පාටත් එක්ක
එන්න චූටි. හරි මාස මේ වගේ චූටි කරක්කට උන්ට. බය නෑ. දුවනවා. ඔන්නක තමයි ප්‍රශ්නේ. එයා වල්ලන්න හදුවා. හරිය මට ඉස්සරහම පොඩි පැරක් නම් පේනවා. ඒ හදියට යන් මම හෙඩ්ෆෝන් දෙක ගෙනා මම දැන් මේ හදියේ සාමාන්‍ය විනාඩි 30ක විතර ඉඳලා යන්නේ. ඉතින් හතරලගේ පොඩි ඇලට් එකක් දාගෙන සින්දුවක් අහලා විනාඩි 30ක් විතර ඉඳලා යනවා. ඉතින් මේ හදියේ මේ අද නම් වහින්න වගේ යන්නේ. ඉතින් පැලපේනවා මම පුළුවන් වුණොත් විලේ ෂොට් එකක් අරන් පෙන්නන්නම්. විල ටිකක් දුර මේ හරින කිලෝමීටරයක් විතර. හැබැයි මේ හරියට පේනවා. කුඹුරු ආයත් එක්කනේ තියෙන්නේ. කෙලවරේම ලාඩු වෙනවා. මම පුළුවන් වුණොත් පොඩි ෂොට් එකක් අරගන්න. තව දෙයක් කියන්න ඕනේ. මං ඉස්සෙල්ලා වීඩියෝ ක්ලිප් එකක් ගත්තේ උදේ 10:00ට 11ට විතර වගේ. දැන් නම් වෙලාව 12:00යි. මං ඉතින් ගෙදර ගිහිල්ලා පොඩි ඇලට් එකක් දාගෙන ඉඳලා සින්දුවක් අහලා ආයෙත් බත් කටක් එහෙම කාලා නැත්තම් අස්තමගෙන් බැනුම් තමයි ඉතින්. මේ තියෙන අර ෆාම් එක පොල් ගස් තනි කර. ඉතින් මෙතන තියෙනවා මේ වතුර නෑ කුඹුරු වලට වතුර නැල මේ පොඩ්ඩක් මේ ලාවට උතනින් පේනවා. මෙතන නම් තියෙන මේ ඇලපාර චූඩියද අපේ මං එහෙ නාන තැන තියෙනවා. ඒ හරිය මේ දවස්වල වතුර නෑ. ඉතින් ඉතින් මං ඒ ටික වීඩියෝ ටික ගන්න ගියේ නෑ. නැත්නම් ඉතින් කිසි වැඩක් නෑ. මං ඔයාලට ඕන නම් මං අවසානට දාන්න. දැන් ඉතින් මං අර පැලට යනක මං ඉන්නේ. එච්චර දුරක් නෑ. තව මං පේනවා. ඔය ඉස්සරෙන් පේනවද ඔය? ඔය ඉස්සරහ තියෙන්නේ මං ඒ කිව්ව පැල. කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ. ගුටි කන්න වෙයිද දන්නෙත් නැහැ. අරහින් ඈත පේනවද අර පොඩි නිකන් ගෙවල් වගේ එකක්. එතන ඇත්තටම කිව්වොත් පැලට ගිය වැඩේ අසාර්ථකුණා. හරිද? ඊයේ හිතන්නේ මාම කෙතන ඉන්න ඇති. ඉන්නවා කෙනෙක් කොහමද? ඊයේ නිදි මල්ලක් දන්නෙත් නෑ. හරි මාම කෙනෙක් ඉන්නවා. අපේ ගමේ මාම කෙනෙක්. යා නිදි ඉතින් මට බෑ. එතන ඉතින් පොඩ්ඩක් ඉන්න. ඉස්සරහා තව පැලක් තියෙනවා. ආයේ කෙනෙක් හරියන්නේ නෑ. මෙතන නෙමෙයි හොඳම දේ නෑ. මං යනවා දැන් ගණදේ ෆිල්ම් ගාවට. මං ඉස්සල්ලා කිව්වා මට ගණදේ ෆිල්ම් තියනවා කියලා හේ. ඉතින් මට යන්න නම් ප්ලෑන් එකක් තිබ්බේ නෑ. දැන් තමයි ඉතින් ගණදේ ෆිල්ම් ගාවට යන්න ප්ලෑන් එක වෙනස් කරේ. එහෙනම් ගණදේ ෆිල්ම් ගාවදී හම්බු. ඇත්තටම මෙතන මොකක්ලු බිම්මල් જાතියක් තියෙනවා. මොනවද කියලා දන්නේ නැහැ. මේවා විසයිද කන්න හොඳ නැද්ද කියලා දන්නේ නැහැ. දන්න අය මේ මොනවද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉස්සරහට අවිදගෙන යනකම තියෙන පේන්නේ තෙක්මානක නෑ. හැබැයි ගොඩක් දුරක් නෑ. මේ මෙතන නම් පොඩ්ඩක් හොඳ ප්ලේස් එකක් තියෙනවා ටිකක් කියලා ඉඳගෙන ඉන්න. මෙතන නම් මාරම ලස්සන ප්ලේස් එකක් මේ. මෙතන කවුරු හරි ඉඳන් ඉන්න කොට කෑල්ලකුත් දාලා වාසනාව. ටිකක් කියලා මෙතන ඉඳගෙන ඉඳලා සින්දුවක් එහෙම අහලා තමයි යන්නේ ඉතින් නියන් අර ෆාම් එක. දැන් විනාඩි 20කින් විතර පස්සේ ආයෙත් ගමන පටන් ගත්තා. දැන් කිසි මහන්සියක් නැහැ. ගෙනාපු බීම බෝතලෙන් බීම ටිකකුත් බීලා මම පොඩ්ඩ ආයෙත් ඉස්සරහට ඇවිදගෙන යනවා. මම මේක නිකන් අද කරන්නේ නිකන් පික්නික් එකක් වගේ. ඇවිද පොඩ්ඩක් මං කාලෙකින් ගමකට ඇවිදින්න ගියෙත් නෑ. මං දැන් මේ ඉන්නේ මාස 6කින් විතර. මම මෙහා ආවා කකුල කැඩලා තියෙද්දි නෑවා. ඉතින් මට කොහෙවත් යන්න බැරි වුණා. මම දැන් ඉතින් මේ පොඩි පික්නික් එකක් දානවා. මොනවද වෙනස් වෙලා තියෙන්නේ බලන්න. මේ හරිය මෙහෙම නන් නෙමෙයි තිබ්බේ. මේ හරිය ගිනි තියලා මේ ඩෝස කරලා තියෙන්නේ. එන ලස්සන තිබ්බා මේ ටික. මේ ටිකේ කුඹුර නන් තිබ්බේ නෑ. තනකොල්ල තිබ්බ සුපිරියට. ඉතින් මම ගණදේ ෆිල්ම් ගාවට යන්න පටන් ගත්ත. කිලෝමීටර් 1කමාරක් විතර තියෙනවා ගයිස් මෙතනින් ඉඳන්. කරන්න දෙයක් නැහැ ඉතින්. පටන් ගත්ත නිව ගන්න තිබේ. ඉතින් මම යනවා. ආර වැඩක් වෙන්නේ ගයිස් පොඩි පින්නක් යනවා. මට වෙලාවට යා ගන්න නම් බැරියේ මේ වැස්ස තද වුණොත්. කොහොම හරි දැන් මෙතනින් ගිහිල්ලත් ටිකක් දුර යන්න ඕනේ අපේ ගෙදරට. හරිද ගණදේ ෆිල්ම් ගාව ඉඳන් නම් කිලෝමීටර් 2කමාරක් විතර. මම දැන් කොහොමද ගිම්මට ගණදේ ෆිල්ම් ගාවට යන්න ඕනේ. හරියට යා ගන්න බෑ මේ කකුලත් පොඩ්ඩක් නොන්ඩි ගහනවා. ඉම්මන්ට යන්න ඕනේ. වැස්සට අහුනොත් ඉවරයි. හෙඩ්ෆෝන් ජයි ෆෝන් නැත් අතේ. මම මේ වැස්ස බලාපොරොත්තු වෙන ආපු ගමන නන් නෙමෙයි. මොකද කරන්නේ? පොඩ්ඩ විදගෙන යන්කෝ. ඉස්සරහ මොකද වෙන්නේ බලමු. දැන් දාඩියයි. ඉස්සරහදී හම්බ වෙනවා. ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම කාලා විනාශ කරලා කුඩුම කරලා දාලා තියෙන්නේ. මම නොහිටපු විදිහට එකපාරටම දාරාණි පාත වර්ෂාවක් ඇද වැටුණා. හිතුවේවත් නෑ වහී කියලා නෑ. වහිනවා මේ. මම හිතා හිටියා ගණදේ ෆිල්ම් එක හරියට වීඩියෝ එකක් ගන්න වහිනවා. බෑ ගන්න වහිනවා.
හුලං වුණා තවස්තලා හරි ඉතින් වැස්ස නම් පෑගුවා වැස්ස පෑවුවා දැන් උන්න තවස්දේ අවුවා පායලා තියෙනවා මට නම් යම් මේ විදිහට අවුල් නිකන් අවුවා වැස්ස දෙකම තියෙද්දි මේ පාරවල් වතුර මේ ඉවරයි පාර මේ වතුර හරි ඉතින් මං දැන් යන්නේ ගණිතය ෆිල්ම් එක ආවට ඉස්සෙල්ලා යන්න බැරි වුණානේ ඉතින් ධාරානිපාත වර්ෂාව ඇදෑළුණා දැන් ඉස්සරහට ඉතින් ඇවිදගෙන යනවා ඉතින් මාත් ඉස්සෙල්ලා මට වීඩියෝ ගන්න වෙලාවක් තිබ්බේ නැහැ මොකද ඉස්සෙල්ලා පින්නක් තිබ්බා පින්න නම් වීඩියෝ එකට අහුවෙන්නේ නැතුව ඇති දැන් ඊට පස්සේ මං ටිකක් වෙලා හිටියා ටිකක් වෙලා ඇවිල්ලා මෙතන හරියට මැද්ද පාරට වැටුණාට පස්සේ මම මේ පැත්තට එන්න පටන් ගත්තා එද්දි තමයි වැස්ස ආවේ ඉතින් ඒ හින්දා මට වීඩියෝ කරන්න අපහසුතාවයක් තිබ්බා ඉතින් කරන්න දෙයක් තිබ්බේ නැහැ මං දිව්වා කොහොම හරි ගෙදරට ආවා දැන් එහෙනම් ගණිතය ෆිල්ම් එක ගාවට යන්න පටන් ගන්න තියෙන මං ඉස්සරහදී තා පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් පෙන්නන්නම් යද්දී මේ පාරදී තමයි යන්නේ මේ වෙනනේ මේ තනි කොළ පාටි ඉන්නේ මේ නම් මේ කුඹුරක් නෙමෙයි තන කොල්ල තියෙන්නේ මේ පැත්තේ මේ ඔය පොඩ්ඩක් හෙල්ලෙනා කැමරාව ඔය පාර දිගේ කෙලින්ම ගිහිල්ලා වම් අත පැත්තට පාරක් තියෙනවා ඒකෙන් හැල්ල යන්න මේ පේන පාරවල් වලත් එක්ක වතුර පිරලා යන්න බෑ මේ පාරේ මේ එරෙනා අඩි තියන්න බෑ මේ මොඩත් එක්ක එරෙනා තා වෙනවා ඉතින් මේ සෙරප්පේ වතුර ගෑනවා කියන්න මං ආසම නැති දෙයක් අර කඳු ටික නම් වෙනදට පේන්න තියෙනවා අද කඳු ටික පේන්නේ නැහැ මේ ෆාම් එකේ තියෙනවා ඒක මේ අක්කර 5 විතර ලොකු පෝල් ෆාම් එකක් මේ ඔක්කොම නිකන් බත් කරපු ගස් වගේ ගෙඩි හදලා තියෙනවා හොන්දට ආය ආවිදින්නේ ඔය ඉස්සරහා පාර තියෙන්නේ මේ පැත්තට තියෙන එක නෙමෙයි මේක නෙමෙයි එන්න මේක එන්නන්නේ ආවිදින් මෙන්න මේක තමයි පාර දරුවනේ පාර මට සිරියන හරක නම් යන් මෙතන ඉඳන් එච්චර දුර නෑ මීටර් 100ක් විතර තියෙන්නේ යාළුවෙක් ඉන්නවා නම නම් දන්නේ නෑ ලස්සන හැබැයි මේ සිවුරු හොරෙක් වගේ හන්නේ මේ හරියට පේන්නන්නේ නැතුව ඇති දන්න කෙනෙක් ඉන්නවා නම් නම කියන්න ආන් ගියා ඔයාලට ඉතින් මේ මෙතන නිකන් මේ ඔය ගෝයන් කපු කුඹුරක් පේනවා ඇතිනේ මේක ඉස්සර නම් කුඹුරක් නෙමෙයි මේක වලක් තිබ්බේ මේක මාර ලස්සනයි ඕලු වලක් තිබ්බේ ඕඩු එහෙම තිබ්බ මාර ලස්සනයි ඒ දවස්වල එච්චර දැන් නම් ගොඩක් කල් හැබැයි අවුරුදු 7කට විතර කලින් දැන් නම් මේ කුඹුරක් කියලා තියෙන වතුර හිඳුනාට පස්සේ දන්නවනේ ඉතින් හරි ඉතින් ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේක තමයි මම අර කිව්වේ නේ අපේ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් තියෙනවා එච්චර පැහැදිලි නෑ ඉතින් මේ තමයි දේව පිළිම ටික කිරි උතුරන්න මෙතන ඉතින් අපි සීනු තියෙනවා ඉතින් මේතන නම් මාරම නිදහස් ගොඩක් කට්ටිය එන්නෙත් නෑ මේ මෙතෙන්ට ආවා නම් ඉඳගෙන ඉන්න තමයි තියෙන්නේ මේ සීතල හුලම් පාරකුත් එනවා මෙතෙන්ට ඇවිල්ලා පොඩි ඇලට්ටයක් දාගෙන ඉන්නවා කියන්නේ ඉතින් ආයේ ඒක වෙනම එකක් මේ මෙතෙන්ට කිව්වොත් මාරම හුලම් පාරක් එනවා සීතලට මේ වැස්සත් එක්ක ඒක නම් ආය කියලා වැඩන්නේ මාරයි ඒක නම් මේ මෙතන මේ ගහ කැඩිලා අත්තක් භාගයක්ම කැඩලා අම්බෝ මෙතන නම් මාරම නිදහස් මේ හුලම් පාරත් එක්ක නියමයි සීතල හුලම් පාර මොකද අපොඩ්ඩෙන් කෝප්පෙකුත් බින්දරම් මෙතන කාගේ හොඳ කෝප්පයක් තියලා තියෙනවා මේ පේනවනේ ෆේස් එක මේ මෙතනක් තව මේ වගේ එකක් තියෙනවා
මේ පත්තිනි මෑනියුන්ගේ එකයි අර කාලි අම්මගේ. මෙතන මේ පැත්තෙත් කුඹුරු තියෙනවා. මේ හැටියට එනකම් තියෙනවා. මේ ඔය මොනන් දැන් නෑ. ඒ නෑ කියන්නේ මේවා කරලා තියෙන්නේ කපලා ගොයන්. මේ මෙතනින් තා වතුර යන්නේ. මේ ඇල තියෙන්නේ. කොහෙද මම පෙන්නන්නේ? ඔය තියෙන උතන ඇල. මෙතන. ඉතින් ඔහොම තමයි අද මගේ vlog එක ඉවරන්නේ. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරන්න. ඉතින් පුළුවන් විදිහට මට පොඩි sub එකක් දෙන්න මගේ channel එක ගොඩ දාගන්න. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. එහෙනම් bye.